WMTC සයිබර් දේවධර්ම සෙමිනේරිය මගින් පළමුවට සංවිධානය කරනු ලැබූ උපාධි ප්‍රදානෝත්සවය පැවැත්වුණේ මහනුවර හන්තාන රත්නසිරි වික්‍රමනායක වෘත්තීය පුහුණුව ආයතනයේදී. ඒ මාර්තු මාස 15 වෙනිදා. මහේෂ් පෙරේරා WMTC සයිබර් දේවධර්ම සෙමිනේරිය මගින් පවත්වන ලද බයිබල් පාඨමාලාවේ සිසුන් 100කට වැඩි පිරිසක් සහභාගී වී තිබූ අතර එයින් තෝරාගත් සිසුන් 35 දෙනෙක් වෙත මේ දින උපාධි ලබා දීම සිදුව තිබුණා. ප්‍රධාන දෙසුම පැවතුවේ කොරියානු ජාතික මහාචාර්ය කිම් සිව්හන් විසින්. After 12 months and start attend going to church. ඉතින් මාස 12කට පස්සේ ඕන් ස්වාමීන් වහන්සේ වෙතට නැද සභාවට යන්න ඕන් පුරුදු වුණා. 넓고 좋은 길을 두고 논뚝길로 온 거예요. And there are so very wonderful wide road, but the grandmother always take a narrow road. ඉතින් හැම වෙලාවෙම මේ ස්ථානයේ යන්න විශාල කුළු මාවතක් තිබුණා. නමුත් මේ මාව ඉතා පටු මාර්ගය තමයි තෝරාගත්තේ. WMTC සයිබර් දේවධර්ම සෙමිනේරියේ පීඨාධිපති ආචාර්ය ජේම්ස් ඕ ෂෑන් ජෙઓන් කුලපති මෙන්ම හෝලි ලයිට් විෂන් සභාවේ ජ්‍යෙෂ්ඨ දේවගති ආචාර්ය කිම් යුක්යන් ඇතුළු නිලධාරීන් රැසක්ද මෙම අවස්ථාවට සහභාගී වුණා. අද දවසේ රත්නසිරි වික්‍රමනායක පුහුණු මධ්‍යස්ථානයේ හන්තාන මේ ස්ථානයේ පැවැත්වෙන WMTC සෙමිනේරියේ උපාධි උත්සවය ශ්‍රී ලංකාවේ පළවෙනි වතාවටයි එම ආයතනයේ විසින් පවත්වන ග්‍රැජුවේෂන් එක උපාධි උත්සවය පැවැත්වෙන්නේ. ශිෂ්‍ය ශිෂ්‍යාවන් 100 ගාණක් විතර ඉගෙන ගන්නු ලැබුවා. නමුත් 35 දෙනෙක් ඒ අතරින් අද දවසේදී උපාධි ලබන්න සුදුසුකම් ලබා තිබෙනවා. මෙම බයිබල් පාඨමාලාවට අවුරුදු ගණනාවක් ඒගොල්ලෝ සහභාගී වෙලා අද දවසේ ඒ සාක්ෂාත් කර ගනිමින් ඵල නෙලා ගන්නව දවසක් වශයෙන් අද දවස් අපිට සඳහන් කරන්න පුළුවන්. ඉතින් මේ ප්‍රීතිමත් දවස අපි ඔබට සුබ පතනවා. අද දවසේ මේ පැවැත්වෙනා උත්සවය සාර්ථක වෙන්න කියලා අපි දෙවියන් වහන්සේගෙන් ඉල්ලා සිටිනවා.